ලොකු දුව තමයි මං හින්දා ගොඩක්ම දුක් විඳින්නේ මගේ අසනීපේ හින්දා. ලොකු කෙනා මම බෙහෙවට පස්සේ කියනවා නංගිට විතරයි ආදරේ කියලා. දැන් එයාටත් තේරිලා තියෙනවා. ඒ කියන්නේ මම ටික ටික වෙනස් වෙනවා කියලා. මම සංජීවනී මදුරංගි ආවේ බුලත් සිංහල ඉඳන් මට දැන් මේ මිග්‍රේන් තත්ත්වයට ඇවිල්ලා අවුරුදු දෙකමාරක් වගේ වෙනවා. ඒ දවස්වල ලොකු ඔළුව කැක්කුමක්, එතකොට කාලාන්ත ගතිය, පාරේ ඇවිදන් යන්න බෑ. මට කෙලින් ඉන්නවත් බැරි තත්ත්වයක හිටියේ. මට ඔළුව කැක්කුමක් හැදුනහම මටම දරා ගන්න බෑ. පාරේ දුව ගිහිල්ලා ඔළුව කැක්කුමෙන් වේදනාවට මිදලා තියෙනවා. ඒ ළමයි දෙන්න මං අතින් ගොඩාක් මගේ අරුණ අසනීප තිබ්බ දවස්වල එයාලට වැඩ කරගන්න විදිහක් තිබෙන්නේ නැහැ. කමන පොමන එක පව වෙලාවට කරගන්න බැරි වුණා. මට ඉන්න තව අවුරුදු දෙකක ලොකු දුවේ. ඒ දුව ඉස්කෝලේ වැඩ කරනවා. ඒ අතරතුර එහෙම මගෙන් සෑහෙන කුටි කනවා. ඒ කියන්නේ මට මගේ පීඩනේ දරා ගන්න බැරි වෙනකොට ළමයා තමයි කුටි කන්නේ. හරියට කේන්ති යනවත් එක්කම මට මාවම පාලනය කරගන්න බෑ. මං සිල්ලර කඩයක් කරන්නේ. ඒතකොට සිල්ලර කඩේට එන කට්ටිය මාත් එක්ක තරහ වෙලා තියෙනවා ඒ කේන්තියට. මට ඒක තේරුණාට පස්සේ මම කමාව ගත්ත වාර අනන්ත තියෙනවා. මහත්තයාගේ බෙරැත්තට තමයි මං මෙතෙන් ආවේ. ඒ ආපු දවසේම මං ડોක්ටර්ට විස්තරය කිව්වට පස්සේ ડોක්ටර් මට ට්‍රීට්මන්ට් එක පළවෙනි දවසේම කරා. ඔළුවේ තිබ්බ තද ගතිය හැම එදාම ඇරුණා ටිකක්. මං සති 3ක් වෙනවා මෙතෙන් ඇවිල්ලා මට දැන් 80%ක් 85ක් විතරම හොඳ තත්ත්වයක් තියෙනවා. ලොකු දුව තමයි මං හින්දා ගොඩක්ම දුක් විඳින්නේ මගේ අසනීපේ හින්දා. මෙයාට ගොඩක් ගහනවා අඩු කියන්නේ මම තේරෙන්නේ නැතිකම කියලා හිතෙනවා. ලොකු කෙනා මම බෙහෙවට පස්සේ කියනවා නංගිට විතරයි ආදරේ කියලා. දැන් එයාටත් තේරිලා තියෙනවා. ඒ කියන්නේ මම ටික ටික වෙනස් වෙනවා කියලා. වෙනස් වෙනවා කියන්නේ මං ඉස්සර හිටපු කෙනා තමයි උනට අසනීපෙත් එක්ක මම වෙනස් වුණා. දැන් ආපහු හිටපු තත්ත්වෙටම ඇවිත් තියෙනවා. මිග්‍රේන් කියන තත්ත්වයෙන් කවුරුත් දුක් විඳින්න ඕනේ නැහැ. ඒකට සාර්ථක ප්‍රතිකාර සිලොන් හොස්පිටල් එකේ තියෙනවා. තව කවුරු හරි ඉන්නවා නම් මෙතෙන් ඇවිල්ලා බෙහෙත් කරගන්න. ඇත්තටම හොඳයි. හැමෝටම හොඳ වෙන්න පුළුවන් කියලා මං හිතනවා සිලොන් හොස්පිටල් එකෙන්.